මානවතාවරම අද වෙනකන් හම්බ වෙන්න මේ රටේ පාලකයා වෙන්නේ. කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න එපා. සමාජයේ හැටි. සමාජයේ විවිධ අදහස් දරන, විවිධ මතවාද දරන, ඒ වගේම විවිධ ක්‍රියාවන් නිරත අය ඉන්නවා. ඒ අය නිසි තැන තියන්නට ඕන. සුදුසු තැන තියන්නට ඕන. අමාරුම වැඩේ තමයි ඔය කියන සමාජයේ ජීවත් වෙන විවිධ පුද්ගලයන්, විවිධ ආගමික නායකයන් ඇතුළු කොට ඇති මේ සමාජයේ ජීවත් වෙන හැමෝම සුදුසු තැන සුදුසු විදිහට සම්බන්ධ කරගෙන වැඩ කිරීම තමයි මේ ලෝකයේ මේ සමාජයේ වියුත්තේ. ඒ වැඩේ කරන එක තමයි අමාරුම වැඩේ. සමහරුන්ට විසයි. සමහරුන්ට ගැළපෙන්නේ නැහැ. රෝණ හමු වෙන්නේ කියන්නේ. අද වෙනකම් අපිට අමතක කරන්න එපා අපේ කෝට්ටේ සංඝ සභාවට පන්සල් 900කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේක අපේ පන්සල්. අපේ මහානායක හඳුරු සියලු දේශපාලඥයෝ ආශ්‍රය කළා. මේ රටේ හිටිය අතීතයේ ඉඳලා හැමෝම ආශ්‍රය කළා. හැමෝටම අවවාද දුන්නා. මාදුලාගේ සෝභිත නායක හාරොත් එක්ක, බෙල්ලන්විල විමලරත්න අනුනායක හාරොත් එක්ක, ඒ වගේ වැදගත් මහඳුරු එක ලොකු ව්‍යාපාරවල ඉඳලා හැමදාම දේශපාලනයට උපදෙස් දුන්නා. ඒ පාලනය පවතින කාලේ කාටත් උපදෙස් දුන්නා. අපිත් එහෙමයි. අපේ පිටින් ගමට අපේ ඕන තැනකට කියන්න කාටවත් පැත්තක්ද කියලා. කොහෙවත් දේශපාලනයක අපි හිර වෙලා නැහැ. අදත් නැහැ, හෙටත් නැහැ, අනිද්දාත් නැහැ. අපි දේශපාලනයක හිර වෙලා නැහැ. මහානායක හඳුරු පිළිබඳ පූර්ණ නිගමනයක ඉන්නවද දන්නේ නැහැ. රටේ රාජ්‍යපාලකයා උදේ වහන පාර්ලිමේන්තුව තියෙන කෝට්ටේ, මහානායක හඳුරු වැඩ ඉන්න පන්සල තියෙන කෝට්ටේ, රාජ්‍යපාලකයාට අද වෙනකන් අපේ මහානායක හඳුරු මුණ ගැහෙන්න බැරි. ලෝකෙන් එන දූත පිරිසෙන මහානායක හඳුරු හම්බෙන්නේ. අපේ රටේ විවිධ අය හම්බ වෙන්නේ. මහානායක හඳුරුම අද වෙනකන් හම්බ වෙන්න මේ රටේ පාලකයා වෙන්නේ. අපිට පේනවා අපේ මහානායක හඳුරුවේ පූජා වට්ටවලට එක ඒවාට යටත් වෙන කෙනෙක් නෙවෙයි. මහානායක හඳුරුන්ට ලොකු පෞරුෂයක් තියෙනවා. මේ රටේ වැඩ ඉන්න මහා සංඝරත්නය අතර වැඩි මහලුම හඳුරු නමක් මහානායක හඳුරු නමක් අවුරුදු 92ක් දැන්. මහානායක හඳුරු ගාවට එන්න කාටවත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මහානායක හඳුරු කඩපනින්නේ නැහැ. ඒ නිසා මම මේ කාරණේ පැහැදිලි කළේ පාලකයන් යහමකට ගන්න ඕනේ හින්දා. පාලකයන් හැටියට මම කියන්න කැමතියි මේ රටේ භික්ෂුන් වහන්සේලාව බෙදා ගන්න එපා. මේ තමන්ගේ පක්ෂයයි මේ අනුගේ පක්ෂයයි. මේ රටේ භික්ෂුන් වහන්සේලා කවුරුත් එකයි. අඩු වැඩි වශයෙන් ඇතැම්මිට අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න එපා. මේ රටේ භික්ෂුන් වහන්සේලා මොනවා කිව්වත් ඉදිරියේ ඉඳගෙන අහගෙන ඉඳීමේ පෞරුෂය දේශපාලඥයන්ට තියෙනවා. මම වරක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉස්මී තියාගෙන එතුමා බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. හැබැයි එතුමා මගෙත් එක්ක අද වෙනකන් තරහ වුණේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට අපි ඉදිරියේ තියාගෙන දොස් කියලා තියෙනවා. කවදාවත් එතුමිය අපිට දොස් කියලා නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි දොස් කියලා තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා තියෙනවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමාලා අදටත් දෙනවා. අදටත් උපදෙස් ගන්න. පැරදුනේ ඔබ වහන්සේලා නිසායි කියලා කියන්නේ චෝදනා කරන්නේ. ඉතින් මම මේ සඳහන් කළේ මාව විවිධ විදියට මේ එක විදියට මේ කෝට්ටේ සංඝ සභාව උඩට තියා ගන්න හදනවා. ඒව ඕන එකක් ඕන කෙනෙක් කියපු දෙයක්. මෙතන ඉන්නවා නම් කවුරු හරි මෙතන ඉන්නවා අපි මේ දන්න മന്ത്രിවරු ටිකක් දන්න മന്ത്രിවරු ඉන්නවා. ඔබතුමාලා එක අපි තරහ නැහැ. හැබැයි ඔබතුමාලා අපිව හම්බ වෙන්නේ නැහැ. අපි විරුද්ධ නැහැ ඔබතුමාලාට. අපි ඔබතුමාලාට පෞද්ගලිකව විරුද්ධ නැහැ. ඔබතුමාලාගේ කිසි පෞද්ගලික තොරතුරක් අපි දන්නේ නැහැ. දැන් මෙතන නගරාධිපතිතුමා මම මයික් එක අපිට ගන්නකොටම മന്ത്രിතුමිය දෙන්න නැහැ කියලා ගියා. අපි තරහ නැහැ. අපි මේ කියන්නේ සමාජයේ මේ සමාජයේ යම් කිසි නිවැරදි පාලනයක් තියෙනවා නම් ඒ පාලනය තුළ ඉන්න පක්ෂද විපක්ෂද බොරුද තක්කඩිද හොඳ අයද රාජ්‍යාධිකාරියෝද වැඩකට නැති අයද දුප්පත්ද පොහොසත්ද අරණිකායද මෙහෙණිකායද මේ එකකින්වත් වැඩක් නැහැ. සමාජයක ඒ සමාජයේ ජීවත් වෙන සියලු දෙනාම මගේ දරුවෝ කියන හැඟීමේ මහා යටතේ ඉන්නේ. මහා ලොකු බලයක් ජනාධිපතිතුමාට තියෙනවා. ජනාධිපතිවරයෙකුට තියෙන ලොකු බලයක්. ඒ නිසා ජනාධිපතිවරයෙක් යටින් ඉන්න ඕනේ නැහැ. මහා සංඝරත්නය බොහොම ගෞරවයෙන් යට ඉඳලා
උඩ ඉඳලා ජනාධිපති යටතේ ඉන්න පිරිසක් හැටියට රැක ගන්න කටයුතු කරන්න. අපේ පොතු පිටියේ පඤ්ඤාසේකර නායක හඳුරෝ මේ පන්සල ගෙනිච්චේ. මේ පන්සල මෙතෙක් ඉදිරියට ගෙනාවේ මෙන්න මේ කියන මේ න්‍යාය පිට. හොඳ පාලකයෙක් උනේ, හොඳ නායක හඳුරෝ කෙනෙක් උනේ, හොඳ ගුරුවරයෙක් උනේ, හොඳ පන්සලේ නායක හඳුරෝ කෙනෙක් උනේ, ප්‍රදේශයේ බැබළුවේ උන්වහන්සේ තුල තියෙන මේ කවුරුත් ඕනේ කායිකවත් වැඩ කරන්න ඕනේ කියන පණිවිඩය මතයි ඒ හැකියාව මතයි කියන එක මේ වෙලාවේ සඳහන් කරමි. වසර 60ක් පිරෙන උන්වහන්සේට රත්නත්‍රය ආශිර්වාදයෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සතවර්ෂාධික කාලයක් මේ සසුනට වැඩ වඩන්න ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා 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 කියලා අපි ආශිර්වාද යන්නනේ